අද මම මේ වීඩියෝ එකේ දුවලත් එක්ක කතා කරන්න යන්නේ WhatsApp එකට ආපු සුපිරිම අප්ඩේට් 3ක් ගැන. අද මේ වීඩියෝ එකේ දුවලත් එක්ක කතා කරනවා. මට ගොඩ කාලෙකින් WhatsApp එකට ආපු අප්ඩේට්ස් ගැන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එන්න ඒකින්ද මම අද මේ වීඩියෝ එකේ දුවලත් එක්ක WhatsApp එකට ආපු සුපිරිම අප්ඩේට් 3ක් ගැන මෙන්න මේ වීඩියෝ එකේ දුවලත් එක්ක කතා කරනවා. ඒත් එක්කම කියන්න ඕනි මගේ channel එක subscribe 1k වලට යන්න තව subscribe 250ක් වගේ අඩු ප්‍රමාණයක් තමයි ඕනි. ඉතින් දුවා තාමත් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා මගේ channel එක 1k වලට යන්න පොඩි support එකක් දෙන්න. ඒත් එක්කම මේ වීඩියෝ එක තාමත් ඔයාලා like එකක් දෙන්න නැත්නම් වීඩියෝ එක like එකක් දාලා අපි යන් අපේ වීඩියෝ එකට. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ WhatsApp එකට අප්ඩේට් එකක් කියලා තිබ්බොත් එන්නේ අප්ඩේට් එක දාගන්න. අපි බලමු අද ගෙනාවු පළවෙනිම අප්ඩේට් එක මොකක්ද කියලා. ඒකට ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් අප්ඩේට් ටැබ් එක වෙන පල්ලෙහා තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉරි තුනක් වගේ අයිකන් එකක් තියෙනවා මෙතන උඩින්. ඒක එකපාර ටච් කරලා මෙතනින් එනවා ස්ටේටස් ප්‍රයිවසි කියලා එකක්. මෙන්න මේක උඩත් එකපාර ටච් කරගන්න. එතනින් ගියාට පස්සේ මෙතනින් අපිට අලුත් ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් ඕලෝ ෂෙයාරින් කියලා. මෙන්න මේකට මම ටික් එක දාලා තින්නේ. මේකට ඔයාලා ටික් එක දැම්මොත් වෙන්නේ ඔයා දාන ස්ටේටස් එකක් ඔයාලගේ යාළුවන්ටත් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා දාන ස්ටේටස් ඔයාලගේ යාළුවෝ ඉල්ලන වෙති. මේක ඔයාලා ඔන් කරලා තිබ්බොත් ආයෙ ඔයාලට යාළුවන්ට සෙන්ඩ් කර කර ඉන්න දෙයක් නැහැ. ඔයාලා යාළුවන්ට මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. මම පෙන්වන්න එක ගන්නේ කොහොමද කියලා. මෙන්න මේකෙන් මම ස්ටේටස් එකක් පෙන්නනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ටික් එක ඔන් කරලා තිබ්බොත් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එයාලට බලා ගන්න පුළුවන්. මේක උඩ එකපාරට ටච් කරාම මෙන්න මේ වගේ ලෝඩ් වෙලා එයාලගේ ස්ටේටස් වැටෙන තැනට මෙන්න මේ විදිහට එනවා. මේක නම් අපිට WhatsApp එකෙන් දීපු සුපිරිම අප්ඩේට් එක. අපි බලමු දෙවෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. අද මම ඔයාලට ගෙනාපු දෙවෙනි අප්ඩේට් එක තමයි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. මෙන්න මේ විදිහට මගේ ප්‍රොෆයිල් එක උඩ මෙන්න මේ විදිහට එකපාරට ටච් කරගන්නවා. ඒක ටච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ ප්‍රොෆයිල් එකයි මෙන්න මේ වගේ ඇවට එකකුත් තියෙනවා. දැන් අපිට මේ අප්ඩේට් එකෙන් ඔයාලගේ ප්‍රොෆයිල් එකයි ඔයාලගේ ඇවට එකයි දෙකක් අපිට ප්‍රොෆයිල් එක විදිහට දාන්න පුළුවන්. මෙන්න මේක තමයි අද ඔයාලට ගෙනාපු දෙවෙනි අප්ඩේට් එක. අපි බලමු ඔයාලගේ ඇවට එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒකට ඔයාලා මුලින්ම කරන්න ඕනි ඔයාලගේ account එක setting වලට යන්න. setting වලට ගියට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඇවටක් කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. ඒක ටච් කරලා පස්සේ මෙතනින් get started කියලා බටන් එකක් ඒක උඩ ටච් කරලා ඔයාලට කැමති විදිහට ඔයාලගේ ඇවට එකක් ඩිසයින් කරගන්න. මෙතන මගේ එහෙම එකක් ඔප්ෂන් එකක් එන්නේ නැහැ. මොකද මම ඇවට එකක් හදලා තියෙන හින්දා ඒක ඔයාලට කැමති විදිහට ඔයාලගේ රූපය අනුව ඔයාලට කැමති විදිහකට ඔයාලට ඇවට එක හදා ගන්න පුළුවන්. ඒක හදාගත්තට පස්සේ ඕක ඉදුන්නාට පස්සේ මෙන්න මේ වගේ ප්‍රොෆයිල් ෆොටෝස් දෙකක් බලා ගන්න පුළුවන්. මේක වැඩ කරන විදිහ මට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මොකද WhatsApp එකට ආපු අලුත් අප්ඩේට් හින්දා මේ ප්‍රොෆයිල් අපිට බලන්න බෑ. මේක ස්ක්‍රීන් රෙකෝඩරයක් දාන හින්දා ඒ ස්ක්‍රීන් රෙකෝඩර් බ්ලර් වෙනවා. ඒකින්ද මට ඒක දාන්න බෑ. අපි බලමු තුන්වෙනි අප්ඩේට් එක මොකක්ද. අපි බලමු තුන්වෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. ඒකටත් ඔයාලගේ setting වලට එන්න. setting වලට ගියාට පස්සේ මෙතනින් පල්ලෙහා බලා ගන්න පුළුවන් storage and data කියලා. මෙන්න මේක උඩ එකපාර ටච් කරගන්න. ඒක උඩ ටච් කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් media upload quality කියලා. මෙන්න මේ ගුඩත් එකපාර ටච් කරගන්න. මේකට ඔයාලා ටච් කරගත්තොත් මෙතන දෙවෙනියට අපිට බලා ගන්න පුළුවන් HD quality කියලා එකක්. මෙන්න මේකට ඔයා ටික් එක දැම්මොත් වෙන්නේ ඔයා දාන ඕනම වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ඒක HD quality එකෙන් send එනවා. හැබැයි මේක send වෙලා තියෙන්නේ මෙතනින් අපිට දීලා තියෙන්නේ පැය 6ක්. ඉතින් ඔයාලට ඔයා යවන ඕනම ෆොටෝ එකක් වීඩියෝ එකක් පැය 6ක් යනකම් ඒක HD quality යනවා. මේකත් අපිට අප්ඩේට් එකෙන් දීපු සුපිරිම අප්ඩේට් එක. හැබැයි මේක තියෙන්නේ පැය 6ක් යනකම් විතරයි. ඔයා දාන ඕනම පැහැදිලි නැති ෆොටෝ එකක් වුණත් ඔයාලට මේක send කරද්දි මෙන්න මේ ඔප්ෂන් එක ඔන් කරලා තියෙද්දි ඔයා set කරොත් පැය 6ක් යනකම් HD quality මේක තියෙනවා. මන්න මේ උඩත් මම මෙන්න මේ විදිහට save කරගන්නවා. උන්න ඔය අප්ඩේට්ස් තුන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකේදී ගෙනාවේ. ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක like එකකුත් දාලා මගේ channel එක subscribe 1k වලට යන්න. අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා ඔයාලගේ යාළුවන්ටත් මෙන්න මේ වගේ සුපිරිම අප්ඩේට් දැනගන්න ඔයාලගේ යාළුවන්ට share කරන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.